ආයුබෝවන් ඔබට සුබ දවසක්. අදත් ඔබ සම්බන්ධ වන්නේ යාල් ටීවී පුරවැසි කිරුළ සමගයි. පුරවැසි කිරුළ තුලින් අපි ගෙවි ගිය කාලේ වගේම ඉදිරියටත් මේ රටේ විවිධ ශාස්ත්‍ර නියෝජනය කරන විද්වතුන් ඒ වගේම ආරාධිතයන් විදියට අපිට එන්නේ එවැනි පුද්ගලයන්. බොහෝ වෙලාවට ඔවුන් ප්‍රධාන මාධ්‍යයන් වල බොහොම කාරණා සම්බන්ධව ප්‍රසිද්ධ කටයුතු කරන්නේ නැති. නමුත් නිහඬව රටට විශාල මෙහෙවරක් කරන ඒ නිසාම අපි අපේ වැඩසටහන තුලින් ඔවුන්ට තියෙන දැනුම, ඔවුන් කරපු ආකාරය, ඔවුන්ගේ අදහස ඔබට කාන්දු කරලා ඔබට යම්කිසි උත්තේජනයක් ලබා දෙන්න තමයි මේ පුරවැසි කිරුළ වැඩසටහන තුලින් අපි බලාපොරොත්තු වෙන එක ඔබ දන්නවා. ඒ නිසා ගෙවි ගිය කාලේ අපිට ආපු විද්වතුන් සමහර අවස්ථාවලදී අපි වාර 2-3 ගෙන්නනවා. හේතුව ඒ තරම් ඔවුන්ගෙන් දේවල් ගන්න තියෙනවා. අපිට මේ සුළු වේලාව තුලදී ගන්න බැරි දේ අපි වාර කීපයක් හරි ගෙන්නලා ඔහුගෙන් අපි ඒක ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අදත් අපි කල්පනා කළා විශේෂයෙන්ම මේ අයවැයත් යන මොහොතක ඒ වගේම මේ රටේ ජනතාව යම් යම් දේවල් වලින් Taman නිහඬව පාඩුවේ පැත්තකට වෙලා ඉන්නේ නැතිව තවන්ගේ දැනුම පාවිච්චි කරලා යම් කිසි විදිහේ ව්‍යවසායකත්ව තත්ත්වයක් ඇති කරගන්න, දියුණුවක් ලබන්න, ඔබගේ වෙලාව නිකරුණේ ගත කරන්නේ නැතිව පොඩි හරි දෙයක් කරලා ආදායමක් උපයන්න, රටට යම් කිසි සංවර්ධනයට දායකත්වයක් ලබා දෙන්න, ඉඩකඩක් ඇති කරන්නට පුළුල් දැනුමක් ඔබට ලබා දෙන්න, කතිකාවක් ඇති කරන්න තමයි අප බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසාද අපි කල්පනා කළා මේ පිළිබඳව ව්‍යවසායකත්වයේ පිළිබඳව සාර්ථක ව්‍යවසායකත්වයක් කරලා ජයග්‍රහණය කරපු විවිධ ශාස්ත්‍ර නියෝජනය කරමින් අද ඔහුගේ ජීවිතය තුළ අනිත් අයටත් උදව් උපකාර කරමින් දැනුම බෙදා දෙමින් කටයුතු කරන ආරාධිතයෙක් ගේන්න මීට කලිනුත් අපිට ඔහු ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔබ ඒක දන්නවා. ඔහු ගැන හඳුන්වා දෙනවා නම් ඔහු අධ්‍යාපනය ලබන්නේ කොළඹ ඉසිපතන විද්‍යාලයේ. එතකොට ඔහු විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා දැඩි ඇල්මක් දක්වනවා පාසල් කාලේදී. ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට කටයුතු කරනවා විශේෂයෙන්ම ක්‍රීඩා සමාජවලට. ඒ වගේම ඔහුගේ ක්‍රිකට් දැනුම පාවිච්චි කරලා ක්‍රිකට් පුහුණුකරුවෙක් විදියට ඈත ගම් දනව්වල ඉන්න දරුවන්ට වගේම විවිධ පාසල්වල ඉන්න දරුවන්ටත් ඒ දැනුම ලබා දීලා ක්‍රීඩාවට, ක්‍රිකට් ක්‍රීඩාවට බොහොමයක් ක්‍රීඩකයන් බිහි කරපු ක්‍රිකට් පුහුණුකරුවෙක්. තව පැත්තකින් ඔහු සමාජ සේවකයෙක්. තවත් පැත්තකින් ඔහු සමාජ ක්‍රියාකාරකයෙක්. ඒ වගේම තමයි ඔහු සාර්ථක ව්‍යවසායකයෙක්. ඒ සියල්ලත් එක්කම ඔහුගේ දැනුම ඔහු මේ සමාජයේ වැඩලා තියෙන තත්ත්වෙන් ගොඩ ගැනීම උදෙසා ධනාත්මකව කල්පනා කරන, ඒ පිළිබඳ ධනාත්මකව ආකල්ප වර්ධනය කරන්න ජනතාවට කටයුතු කරන කෙනෙක් කියන එකත් මේදී පැහැදිලි කරන්න ඕනේ. ඔහු ගැන විශේෂයෙන් සඳහන් කරනවා නම් මේ කාරණා වැදගත්. ඒ නිසාමයි අද අපි ඔහුව කැඳවන්නේ. ඔහු නමින් chance sports ආයතනයේ සභාපති දේශබන්දු ලසන්ත අමරසිංහ මහතා. ආයුබෝවන් ලසන්ත. ආයුබෝවන් ආනන්ද මහතා. ඔව්. ඇත්තටම ලසන්ත අද විශේෂයෙන් කල්පනා කළේ මේ ව්‍යවසායකත්වය ගැන කතා කරන මොකද අයවැයත් මේ අතර යන නිසාම මේ ව්‍යාපාර ගැන කතා කරන එක වැදගත්. මම හොඳ විශේෂයෙන් කැමති මේකට අවතීර්ණ වෙන්න ඔබ ක්‍රිකට් පුහුණුකරුවෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක්, මේ ක්‍රීඩා ශාස්ත්‍රයේ ඉඳලා මේ ව්‍යවසායකත්වයට කොහොමද පිවිසෙන්නේ කියන එක පිළිබඳව කතා කළොත් අපේ මේ ප්‍රේක්ෂකයන් ඉතා වැදගත් වෙයි. ඔව් මම ඉසිපතන විද්‍යාල අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ CCC ක්‍රීඩා සමාජයට බැඳිලා එතන ඩිවිෂන් 1 වෙනකන් සෙල්ලම් කරලා ඒ වගේම රටවල් කිහිපයකට ගිහිල්ලා ඒ යන අතරේ මට ඇති වුණ ආසාවක් ඒ එයාපෝට් එහෙම දැකලා ඒ රටවල් තියෙන විදිය බිල්ඩින් එහෙම දැකලා ඉතින් මට තිබුණා ආසාවක් මේ කවදාරි මගේ රටෙත් මම ව්‍යාපාරයක් කරලා උඩට එන්න ඕන කියන තැන තමයි මට ආසාවක් තිබුණේ. එහෙම තමයි මගේ ආයතන පටන් ගත්තේ. ඉතින් මම ක්‍රීඩා කරන කාලේ ක්‍රීඩා භාණ්ඩ ගන්න එහෙම හරිම අමාරුවක් තිබුණා මේ රටේ. ඉතින් මේ ෂූ එකකට එහෙම ස්පයික් ෂූ එකක් එහෙම ගන්න හරිම අමාරුයි. රටම යන්න ඕනේ. ඉතින් මට ඒ වෙලාවට හිතුණා මේ මම කවදාද මේ වගේ ස්පෝර්ට්ස් ෂොප් එකක් දානවා කියන එක මම හිතාගත්තා. මොකද පිට රටවල ස්පෝර්ට්ස් ෂොප් කියන්නේ ඒ කියන්නේ කම්ප්ලෙක්ස් වගේ. හරි විශාලයි. ඩුබායි වල එහෙම විශාල ස්පෝර්ට්ස් ෂොප්ස් තිබුණා. ඉතින් ඒවා ඔක්කොම මගේ මේක මගේ ෂොප් එකේ දාන්න මට ඒක ආකර්ෂණයක් වුණා. ආසාවක් ඇති කරා. ඒ වගේම ව්‍යාපාරයක් කරලා තමයි ව්‍යවසායකයෙක් කියලා තමයි මේ ලෝකේ ජය ගන්න පුළුවන් කියලා මම හිතුවා. ඒ කියන්නේ ව්‍යාපාරයක් කරොත් තමන්ගේ ආදායම් මාර්ගය අන්ලිමිටඩ්. එතකොට රැකියාවක් කරොත් ඒක ලිමිට් එකක්. ඒකේ අපිට අපි හිතන දැනට යන්න බෑ, ටාගට්ස් වලට යන්න බෑ. ඉතින් මම කියන්නේ හුඟක් අය දැන් ව්‍යවසායකයෙක් ගත්තාම අපේ රටේ ව්‍යවසායකයෝ ඉන්නේ 2%යි. ඉන්දියාව ගත්තාම 10%යි. චයිනා ගත්තාම 13%යි. තායිලන්ත ගත්තාම 28%යි.
ඒතර අපි කොහෙද මේ ලෝකෙත් ඉන්නේ කියලා බලන්නකෝ. ඒ කියන්නේ තාම අපි හිතලවත් නැහැ. අපි දැන් ඉන්නේ 2025. ව්‍යවසායකයෙක් කෙනෙක් හිතලා නැහැ කියන්නේ 2% කියන්නේ අපේ රට තියන හිතා ගන්න පුළුවන් නේ. ඉතින් මම ඔබතුමා අහපු ප්‍රශ්නයට උත්තරේ දෙන අතරේ මාසයි අපේ කට්ටිය ව්‍යාපාර පැත්තට බර වෙනවා නම් ඉක්මනටම ව්‍යවසායකයෙක් වෙනවා නම් අපි ඩොලර්ස් ගේන්න පුළුවන්. අපේ රටේ ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ලෝකේ හැම රටක්ම අයවැයත් එක තමයි මේ යන්නේ. අපේ රටේ ජනාධිපතිගොල්ලෝ අයවැය ගැන දන්නේ නැහැ. රටේ ඉන්න මේ හුඟක් ආයතන වල කට්ටිය ඒ කියන්නේ විශේෂයෙන්ම රජයේ ආයතන දන්නේ නැහැ අයවැය කියන එක. එහෙමනම් ඒ ආයතන වැටෙන්න බෑනේ. එතකොට ප්‍රයිවට් සෙක්ටර් එකේ ආයතන වැටුනොත් වැටුනම තමයි. හැබැයි ලේසියෙන් වැටෙන්නේ. මොකද ඔවුන් අයවැයත් එක්ක තමයි නෝන්ගේ ලාභය හොයනවා. ඉතින් ඒකින්ද මේ ආණ්ඩුව බලන්න ඕනේ ප්‍රයිවට් සෙක්ටර් එකත් එක්ක යන්න රට දියුණු කරන්න ඕනේ. මම දැන් හොඳ කාරණාවක් කිව්වේ අයවැය කිව්වා මේ වර්තමාන අයවැය එක්ක පටල ගන්න එපා. සන්ත මහත්මයා කිව්වා අයවැය කියන්නේ ඔබ ව්‍යවසායකයෙක් නම් ඒ ව්‍යවසායකත්වයේ පිළිබඳව කටයුතු කරද්දී අය සහ වැය ඒක බැලන්ස් කරගන්න ඕන ඒක අරගෙන යන්න ඕන ක්‍රමය. ඒ වගේම තමයි කිව්ව දැන් රාජ්‍ය යාන්ත්‍රණය තුල ආයතන පාඩු වෙනවනේ. ඒ පාඩු වෙන්නේ ඇයි? අය ඒ කියන්නේ අය වැය කියන එකේදී වැය වැඩි වෙලා තියෙනවා අයක් හරියටම කරලා නැතිකම. නමුත් පෞද්ගලික අංශය ඔහු පැහැදිලි කළා අයවැයත් එක්ක යන්නේ. ඒ නිසා ඔවුන් පෞද්ගලික අංශේ වැටෙන්නේ නැහැ. ඒ තමයි මේ අර්ථය ඉතා වැදගත් කාරණා. මම අහන්න කැමති තව එකක් නැසන මහත්තයා මේක. දැන් අපි හුඟක් කාරණා කතා කරනවා තියෙනවා. නමුත් ඊටත් පෙර මම මේකටම සම්බන්ධව අහන්න කැමති. ඔබ ව්‍යවසායකයෙක් විදිහට ආවනේ. දැන් ඔබ ඒ කාරණාව පැහැදිලි කළා. දැන් අපේ රටේ ජනතාව 2 කෝටි 20 ලක්ෂයක් ජනතාවගෙන් විශාල පිරිසක් රාජ්‍ය සේවයේ ඉන්නේ ලක්ෂ 12ක් 15ක් අතර. පෞද්ගලික අංශේ ලක්ෂ 30ක් විතර ඇති. එතකොට ගත්තාම ලක්ෂ 50ක් කියමුකෝ මේ රජයේ සහ පෞද්ගලික ක්ෂේත්‍රයේ වැඩ කරන අය. එතකොට 2 කෝටි 20 ලක්ෂයෙන් 1 කෝටි 70 ලක්ෂයක් වැඩ කරන්නේ නැහැ. එතකොට මේ වැඩ කරන්නේ නැති වුණාට උන් ව්‍යවසායික මොනවා හරි දෙයක් කරන අය ඒ අතර ඉන්නවා. ඔබගේ අදහසක් තියෙනවා ඔබ බොහෝ වෙලාවට කතා කරන කාරණාවක් නිකන් ඉන්න එපා. මොනවා හරි දෙයක් කරන්න. වැටෙන්න එපා. ජීවිතේ ගැන කලකිරෙන්න එපා. එවැනි කාරණාවක් කියනවා මම මේකට සම්බන්ධ කරලා අහන්න කැමතියි කොහොමද ව්‍යවසායකත්වයට මේ අපි අයිට පණිවිඩයක් ඔබ දෙන්නේ. දැන් මෙහෙමයි මම එංගලන්තයේ ගිය වෙලාවේ මම දැක්කා සිටිස් වල විතරයි ඔබතුමාට කාට හරි ඕන කෙනෙකුට ෂොප් එකක් දාන්න පුළුවන්. ආයතනයක් පටන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පේන්නවත් දාන්න දෙන්නේ නැහැ. ඒ කොච්චර ගියත් හැමතැනම දාන්න දෙන්නේ. අපේ රට ගත්තාම අපේ රටේ හැම පැත්තේම මේ කඩ එක එක දේවල්. අපේ බෝතල් අපේ අත්තනම බෝතල් කඩයක් දැම්මහම කොච්චර කැතද? එතකොට මේ ෆියුනරල් පාර්ලර්ස්ලා කොච්චර ඉන්නවද මූණට මේ පාට ෆේස් කරලා. මේවා වෙනරවල ඔය පේන්න දාන්නේ නැහැ. ඉතින් ඒකින්ද අනිත් එක අපේ රටේ හැම තැනම මේ හැම ගෙයක්ම ඒගොල්ලෝ රෙන්ට් කරලා. නැත්තම් ෂොප් එකක් දාලා නැත්තම් මොකක් හරි ව්‍යාපාරයක් ආයතනයක් ඔෆිස් එකක් මොකක් හරි දාලා. එතකොට මේක දානකොට මේක භාණ්ඩ අපි ගේන්නේ පිට රටින්. අපි ගිමු චයිනා ඉන්දියා මේ කොරටවලන් ගේන්නේ. ඒ යන වියදම ඒ දාන අයත් ફોකස් කරන්නේ අපි කොහෙටද යන්නේ කියන එක. ඔහේ දාගෙන යනවා. ඉතින් අපි ගත්තොත් මෙතන ඉඳන් ගත්තොත් මාළඹේ හන්දියට කොච්චර කඩ තියනවද? මෙතන ගත්තොත් හෝමාගමට, මෙතන ගත්තොත් නිගම්බු වලට. පොඩ්ඩක් හිතන්න කඩ කොච්චර තියනවද කියලා. ඉතින් මේ වැඩි. මේ එකම බිස්නස් එක කීප දෙනෙක් කරනවා. හුඟ දෙනෙක් කරනවා. ඒතයි ලාභය අඩුයි. සමහර අය ඉගෙනගෙන නෙමෙයි මේක කරන්නේ. අනිත් අය කරනවට කරන්නේ. එතකොට ඒ ගන්න සල්ලි වලින් හුඟක් අය සමහර අය ඉන්නවා ව්‍යාපාර කරලා ටිකක් සල්ලි හම්බ වෙනකොට ගිලෙවිලා වහනයක් ගන්නවා. ගෙයක් ගන්නවා. එතකොට ක්ලබ් වලට යනවා. ක්ලබ් ගාන අනම්මන ඇඳුම් අනවශ්‍ය දේවල් හොගාලා ගන්නවා. ඊට පස්සේ ගෙදර වයිෆ් හරි බබාලා හරි පොඩ්ඩක් එහෙම මෙන් අනපු ගමන් ඒ පර්ෆියුම් දරේ ඇඳුම් ඔක්කොම අරන් දෙනවා. මේවා තමයි මේ මුදල් කළමනාකරණය කරන කිරීමක් නැහැ. නෑ. ඉතින් අපේ රටේ මේක තමයි ලොකුම ප්‍රශ්නේ. මේ අයවැය දැනගෙන මේ නොලෙජ් එක ෆයිනෑන්ෂල් නොලෙජ් එක තියෙන්නම ඕනේ. ඉතින් අපේ රටේ ඔබතුමා කියන ව්‍යවසායකයෝ කියපු ටික ව්‍යවසායකයෝ නෙමෙයි මන් දකින්නේ. ව්‍යවසායක වුණාම තීක්ෂණ බුද්ධියක් තියාගෙන ફોකස් වෙලා තමන්ගේ මයින්ඩ්සෙට් එක හදාගෙන ඒ ටාගට් එක යනකන තමයි මම දකින්නේ. අපේ රටේ හුඟක් අය මේ ගන්නේ බැංකුවත් එක්ක ගනුදෙනු කරන හරිම අඩුයි. ඔබ දුව කාරණාවක් තියෙන පොඩ එකක් පැහැදිලි කරගන්න ඕනේ. මොකද ඔබ කිව්ව හරියටම හරි. ඒ කියන්නේ අපේ ව්‍යවසායකයෝ කඩයක් දාලා සිල්ලර කඩයක් දාලා හරි එහෙම නැත්නම් පොඩි ආයතනයක් දාලා හරි නැත්නම් නිෂ්පාදන දෙයක් පටන් අරගෙන හරි ඒක දියුණු වේගෙන එනකොට ඒ දියුණු වේගෙන එන ගමම්ම කරන පළවෙනි කාරණාව තමයි අනිත් එක්කනත් ගත්තා මෙයාත් ගත්තා වාහනයක් ගන්නවා ගයක් ගන්නවා ඔබ කිතාම පැහැදිලිව කිව්වා. ඒතර මේ ඔළුව නැත්නම් මේ විදිහේ තියෙන අදහස් තියෙන පිරිසක් ඉන්නේ ආකල්පමය වශයෙන්. මේක තමයි මේ රටේ ප්‍රශ්නේ. තව කාරණාවක් ඔබ කිව්වා එකම වර්ගයේ කඩ එක දිගට දාගෙන යනවා.
කිසිම කළමනාකරණයක් නැහැ. අල්ලපු කඩේ සිල්ලර, ඊළඟ එක සිල්ලර, ඊළඟ එක සිල්ලර, ඊළඟ එකත්. මොකද්ද මේක තත්ත්වය පිළිබඳව? දැන් මෙහෙම දැම්මාම කාටද ලාභ? මේ ලාභ පිටරටින් බඩු ගෙන අයට. එතකොට ඒ ආයතන ධන කුවර වෙලා, බිලියනස්ලා වෙලා. හැබැයි ඒ ආයතනය කළමනා ඒ ආයතන අපේ රජය විසින් බලන්න ඕනේ හරියටද බඩු ඉම්පෝට් කරන්න කියන එක. අපිට ඒ ඉම්පෝට් කරන්න ඕනේ දේ භාණ්ඩ. එතකොට අපේ රටවල් පාලනය කරපු හුඟා ජනාධිපතිගොල්ලෝ ඉන්නවා. රට පාලනය කරපු පක්ෂ තිබුණා. ඒ පරිපාලනය තිබුණේ නැහැ. ඒ විෂන් එක තිබුණේ නැහැ. ඒගොල්ලන්ට මේ රට හදනකොට ඒගොල්ලන් තිබුණේ නැහැ මේ කස්ටම් එකෙන් හුඟක් අයත ගනුදෙනු වෙනවා. මේක අපේ රටේ හදවත, එයාපෝට් එක, වරාය. එතකොට අපි මේ දෙක හරියට කල්පනා කරේ නැහැ මේ අවුරුදු ගානටම. සෑහෙන මේ රට විනාශ වෙන පළමණ තැන තමයි මේ වරායයි එයාපෝට් එකයි මේ බඩු ගේනකොට වෙන දේවල් අයත ගනුදෙනු. ඒක දැනගන්න ඕනේ මේ හොඳ රජයක් ඇවිල්ලා තියෙනවා. මේ රජය දැනගන්න ඕනේ මේක ඉස්සලාම හදාගන්න. අපි කොච්චර වැඩන්නේ හරිය හිල් වෙච්ච කලයකට වතුර දානවා වගේ. කොච්චර ගත වැඩන්නේ අපි කස්ටම් එක හැදුවේ නැත්තම් එතන වෙන අයථා ගනුදෙනු නුන්න තරන්ද කියනවා නම් හිතා ගන්න බෑ බිලියන ගණන් දවසට මිලියන බිලියන ගණන් අපතේ යනවා. ඒතර හුඟක් අය මම උදාහරණයක් ගත්තොත් සමහර අය ඉන්න කෝටියකට බඩු ටික ගෙනල්ලා ලක්ෂ 10ට අnder වැලියු කරලා 10ට තමයි ටැක්ස් ගෙවන්නේ. ඒතර ඉතුරු ලක්ෂ 90ටම ගෙවන්නේ. ඒතර රජයක් කොහොමද පවතින්නේ? ඉතින් මේවා තමයි මේ දැන් ආයෙත් අලුතෙන් ආපු මේ ආණ්ඩුව බලන්න ඕනේ. මේ වගේ දේවල් නවත්තන්න. ඒ වගේම බලන්න අපේ RMV එක CGR එකේ එක ජොබ් එකකට 10ක් විතර ඉන්නවා. අස්සම් කරලා යනවා ගිහිල්ලා ත්‍රිවිල් එලවනවා. වෙන ජොබ්ස් වලට යනවා. ඉතින් එතකොට බොරුවන්නේ කරන්නේ. ඒතර මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් වෙන රට හදනවා නම් මම නම් කියන්නේ තමන් මේ රටට වංචාවක් කරොත් මම හෝ වේවා සාපයක් එන්න ඕන තමන්ගේ ෆැමිලි එකට. සාපයක් එන්න ඕන තමන් අනුන් පඩි අරගෙන මේ රටක් හදන්න තියෙන මේ රටක් හදන්න ලේසි නෑනේ. මේ රට හදන්න තමන්ට පඩියක් දුන්නා නම් මේ රජයකින් හෝ යම්කිසි ආයතනයකින් වංචාවක් කරා නම් ඔහුට සාප ලැබෙන්න ඕනේ. මේ රට පාලනය කරපු අයටත් එහෙමයි. තමන්ගේ ෆැමිලි එක වෙනුවෙන් අනුන්ගේ සල්ලි ගත්තා නම් තමන් දුප්පත් මිනිස්සුන්ව හදන්න තිබුණ ලස්සන රටක් හදන්න තිබුණ තැන තමන් අයථා ගනුදෙනු කරන ඒ සාප ලැබෙන්න ඕනේ කොයි හරි මොහොතක. මිනිස්සු නරේන්ද්‍ර මහත්තයා සෆර් කරනවා, දුක් විඳිනවා ලයිෆ් එකේ ඉපදෙනකොට. අංගවිකල වෙලා. සමහර අයට ඒ සාප එනවා. යනකොට හැමදාම එක්ක සල්ලි නැත්තම් ලෙඩ. නැත්තම් වයස මැදදී. නැත්තම් අන්තිමට මැරෙන්න යනකොට. ඒ හරි දුකෙන් මැරෙන්නේ. ඒ සාප ගෙවන්න වෙනවා. අනිවාර්යයෙන්. ඒකයි. ඒතර හොඳ අපිට මේ වෙලාවේ තියෙන්නේ හොඳ මිනිස්සුන්ට මේ රටේ තැනක් නෑ නරක මිනිස්සු හින්දා. හොඳ මිනිස්සුන්ට හරියට තාඩන පීඩන. ඔව් හොඳ මනෝසෙක් හොඳට ඉගෙනගෙන ලස්සන ෆැමිලි එකක් ගත කරනවා. හැබැයි පාර යන්න බෑ. වහනත් එක්ක මේ 3 wheel bike ලෝරි නමගිය ආයතන වල මේ අලුතෙන් වහන අරගෙන පාර මැද්ද යනවා. මේක බලපානවා ආර්ථිකයටත් හිමින් යනකොට ඒක කාලෙත් එක්ක බැලුවාම 3 wheel ගත්තාම වමට හරව දකුණට දානවා. ස්ටාර්ට් එක නවත්තන් ඉන්නවා මේ හන්දියේ. ඉතින් ස්ටාර්ට් කරන තා වෙලා යනවා. තව ආයතා ගනුදෙනු වෙන ඔක්කොම දේවල් වෙනවා මේකේ. එතකොට මේවත් බලන්න ඕනේ. මේවත් බලලා රජයක් වුණාම මේවා තමයි හදන්න ඕනේ ඉස්සල්ලාම. මිනිසුන්ගේ ආකල්ප ටික හදන්න ඕනේ. වංචා දූෂණය කියන එක වංචා දූෂණය අක්‍රමිකතා. මේක රජයේ ආයතන වල හුඟක් වෙනවා. උගත්තු උනාට වැඩක් නැහැ. එයා කරප්ට් නම්. ඒ කියන්නේ එයා හොරකම් කරනවා නම්, දූෂිත නම්, අක්‍රමිකතා කරනවා නම් මට ඕන තරම් මගේ ආයතනයට එනවා ක්‍රීඩා භාණ්ඩ ගන්න අපි කියන්නේ ටෙන්ඩර් කියලා. ඒවැයේදී අහන දේවල් ගන්න දේවල් සාම්පල් ටික අරගන්නවා දෙන්නේ නෑ ආයි. කීයක් කමිෂන් දෙනවා කියලා අහනවා. මට මේක බලලා කවුරු හරි හැවුවොත් අපේ ආයතන කරන්නේ නැහැ කියලා මට ඕන තරම් උත්තර දෙන්න පුළුවන්. මේ අවුරුදු 20 ගානටම මට කියන්න මොන තරම් මේ ආයතන දූෂිතද කියලා. එතකොට මේ ජනාධිපතිතුමාට මම කියනවා ඔබ වගේ ජනාධිපතිතුමෙක් අපේ වාසනාවට පහ වෙලා ඉන්නේ. ඒකින්ද මම රැක ගන්න ඕනේ. ඔබතුමාගේ ආරක්ෂාව වැඩි කරගන්න. ඔබේ ආරක්ෂාව මදි. මේ රට හදන්න ඉවසීමෙන් යන්න, කාලය ගන්න. හොරකම නැවතුවොත් හිමින් ගියක් කමන්නේ. නිකන් හරි ජනාධිපතිතුමා ගුවොත් ඔය ආයතනය දෙන්න මේ රට හදනවා නම් කියලා මම මගේ ආයතනයක් දෙන්න කැමතියි. මගේ ආයතනය මේ රට හැදෙනවා මම දෙන්න කැමතියි.
ඉතින් මම කියන්නේ මම හරිම ආසයි මට ඇඟට සනීපයි මේ හොරකම නැහැ කියනකොට මගේ ඉස්කෝලේ හොරකම වෙනවා. මගේ පාසල 25 එතන ආයතා ගනුදෙනු වෙනවා. ප්‍රින්සිපල් ඇවිල්ලා ටීචර්ස්ලා උගන්වන්නේ නැහැ. මම මේ ප්‍රසිද්ධිය කතා කරන්නේ. අපේ රග එක හොඳටම යනවා. අපි රග වල මාර විදිහට ෆයිට් කරනවා. අපි ඒක උගන්වන්න එක කරන්නේ නැහැ. ඉගෙනීමට කරන්නේ නැහැ. ටීචර් කෙනෙකුට විතරයි ළමයෙක්ව හදන්න පුළුවන්. වෙන කාටවත් බෑ. ටීචර්ස්ලා උගන්වන්නේ. මං ගිය සැරේ වැඩසටහන කිව්වනේ ඉංග්‍රීසි භාෂාව උගන්වන්න හැටි. එතකොට මේ අනිවාර්ය කරන්න ඕන අපේ භාෂාව මට මේ ළඟදිත් හම්බ වුණා සජිත් ප්‍රේමදාස මහත්තයා මම කිව්වේ ඉංග්‍රීසි අනිවාර්ය කරන්න. ඒක එයාගේ හිතේ තියෙනවා. ඉතින් මට මේ දැන් ඉන්න ජනපති හම්බෙලා නැහැ. මම කියන්නේ ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කරන්න. ගණිත, විද්‍යාව, IT පැත්ත, තොරතුරු තාක්ෂණය, සාහිත්‍ය. ඒ අන්තිම මිනිස්සුන්ට ආදරය කරන්න ඕනේ. අපි මේ යන ගමන අපි මේ ඔක්කොම ප්‍රෙෂර් දාලා මේ යන්නේ. උදේ ඉඳන් රාය වෙනකන් දඟලනවා. ඇයි දඟලන්නේ? මටත් ආව වාච තියෙනවා. මං දඟලන්නේ නැහැ. හරි සිස්ටම් එක හොයාගත්තට පස්සේ දඟලන්න ඕනේ නැහැ. එකකින් මම කියන්නේ රටේ ඉවසා කියන්නේ එකකින් මාස්ටර් වෙන්න. වෙලා වෙනකන් ඉන්න කන්සිස්ටන්සි එක දිගට වැඩ කරලා තමන් හොකක් හොයාගෙන ඒකෙන් දෙක දිගට වැඩ කරන් යනකොට සල්ලි වෙනවා ගලවාගෙන. ඉවසගෙන ඉන්න එකපාරට ගෙවල් හදන්න යන්න එපා, පාටි දාන්න එපා, වෙඩින් ලොකුඩ ගන්න එපා, ඉවසගෙන ඉන්න. ඇත්තටම ව්‍යවසායකයෙක් විදිහට ඒ ශික්ෂණය ඉතා වැදගත්. ඔබට කොච්චර මුදල් හම්බුණත් මොකද ඒ කළමනාකරණය ගැන තමයි කිව්වේ. තව බොහෝ කාරණා කතා කරන්න තියෙනවා. අපි යාල් ටීවී පුරවැසිකිරුවේ විරාමයේ ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව තවත් බොහෝ කාරණා අපි ලසන්ත අමරසිංහ මහත්මයාට කතා කරන්න තියෙනවා. දැන් අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වන්නේ යාල් ටීවී පුරවැසිකිරුළ සමගයි. අද පුරවැසිකිරුළ සමග එකතු වන්නේ චාන්ස් ස්පෝර්ට්ස් ආයතනයේ සභාපති දේශබන්දු ලසන්ත අමරසිංහ මහතා. විරාමයට පෙර ආතුව ඔහු බොහෝ කාරණා කියාගෙන ආවා. ඔබගේ අරපරස්ම ගැන, ඒ වගේම අයවැය කොහොමද කළමනාකරණය කරගන්නේ, ඒ වගේම රට මේ කොයි ආකාරයටද මේ කටයුතු සිදුවන්නේ, හොරකම, දූෂණය, වංචාව නැති කරලා පාලකයන්ට කොයි විදියටද මේක පාලනය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියන එක ඔහුගේ අත්දැකීම් එක පැහැදිලි කළා. මම අහන්න කැමති ලස්සන තමයි මහත්තයා මෙන්න මෙහෙම කාරණාවක් ඇත්තටම අපේ රට දැන් වර්තමානයේ යම්කිසි මාවතකට අවතීර්ණ වෙලා නව ආණ්ඩුව ඉතාම කෙටි කාලයක් තුළ යම් යම් වෙනස්කම් කරගෙන යනවා. නමුත් මීට පෙර අපේ රට වැටුණානේ. දැන් ඔබ ව්‍යවසායකයෙක් විදිහට මේ වැටිච්ච තැන කොයි විදිහටද දකින්නේ? මෙහෙමයි අපිට ප්‍රේමදාස මහත්තයන් තමයි රට වැටෙන්න ගත්තේ. ඊට පස්සේ චන්ද්‍රිකා මැඩම් එලා 94 රට හදාගෙන යනකොට LTT ප්‍රශ්න උග්‍ර වුණා. ඊට පස්සේ 2002 ඇවිල්ලා මේ රට හොඳම වැටලා තියෙන වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා මේ රට අවුරුදු දෙකක් හොඳට කරලා ඊට පස්සේ රට බාරගත්ත මහින්ද මහත්තයා. එයා ඊට පස්සේ LTT ප්‍රශ්න ඉවර කරලා දුන්නා 2009 වෙනකොට. එතනින් එහා තමයි ටර්නින් පොයින්ට් එක මේ මහින්ද මහත්තයා වැරදුන තැන් පිරලා තියෙනවා. ඔව් අපිට තිබුණා දුඩුගම රජුරු වගේ. අපි අදලත් ඔහුට ගරු කරනවා යුද්ධය ඉවර කරාට. නමුත් ඔහු ගාතේ හුඟක් වැරදි වුණා. අනවශ්‍ය ප්‍රොජෙක්ට් පටන් ගත්තා. ඒ මහින්ද මහත්තයා යුද්ධය ඉවර කරන ඩොලර් එක 132යි. රනිල් වික්‍රමසිංහ මහත්තයා 2002 රට බාර ගන්නකොට 100 ගානක් ඩොලර් එක 93ට බැස්සුවා. ඒ යුද්ධෙත් එක්ක 132ට ගියා. ඊට පස්සේ 2009 යුද්ධය ඉවරයි. 32 කියන්නේ ප්‍රශ්නයක් නෑ. අර අනවශ්‍ය ප්‍රොජෙක්ට් ටික නවත්තලා තිබුණා නම් වරාය එයාපෝට් එක, මත්තල එයාපෝට් එක, වරාය, සම්මන්ත්‍රණ ශාලා ඔය වගේ දේවල් ඔක්කොම නවත්තලා ඒ සල්ලි ටික දැම්මනම් භාණ්ඩාගාරෙට අපි පිටරට යවන ඒ කියන්නේ ඉම්පෝට් එක අඩු කරලා එහෙම කරා නම් අපි පිටරට යවන සල්ලි තියෙනවනේ. අපි ඒතකොට එච්චර යවන්න ඕනේ නැහැ. අපි උදාහරණයකට ඉන්දියන් රුපියලකට රුපියල් 3.60ක් ගෙවනවා. රුපියල ස්ට්‍රෝං කරගත්තා නම් ඒක ගෙවන්න ඕනේ නැහැ. ඉතින් මහින්ද මහත්තයා එතන වැරදුනා. ඊට පස්සේ ආ ළඟට ගත්තේ නැහැ දැනුම තියෙන කට්ටිය. දැන් අපි ගත්තොත් මේ අපේ අනුර කුමාර දිසානායක මහත්තයා එයාට සියල්ල දත් නෙමෙයිනේ. එයා ළඟ ඉන්න හොඳ ලෝයර්ස්ලා ඉන්න ඕනේ. ඒකේ ආර්ථික විශේෂඥයෝ ඉන්න ඕනේ. දැන් හෑන්ස් විජේසූරිය ළඟට අරන් තියෙනවා. නම්බර් 1. අනිවාර්යයෙන්ම තාක්ෂණය පැත්තේ ඩිජිටල් තාක්ෂණය, තොරතුරු තාක්ෂණය එයා හොඳටම කරයි. ඒවා තමයි කරන්න තිබුණේ. ක්‍රිකට් බෝඩ් එක පැත්තෙන් ගත්තත් අපිට සල්ලි යන තැනක් රටේ හදවත. කෝය අපේ අධ්‍යාපනයේ සම්පූර්ණ වැරදි. එතකොට අපිට පුළුවන් මේ හොරකම් නවත්තන්න අපේ ID එකට හැම කෙනෙක්ගේම විස්තර ගන්න ඕනේ මේ ID එකද ID එකට.
account එකේ ඉඳන් Tamanට තියෙන වත්කාම ඔක්කොම ඇයි ගන්න නැත්තේ? QR code එකකට යන්න QR code යන්න පුළුවන්. ID එකෙන් මේ ඕවර් දෙයක් කරන්න පුළුවන් නේ. අනිත් එක අපේ තිබුණා ඉස්සර වැරදි කරනකොට තිබුණා පොතක් driving license එකේ පොතක් තිබුණා අපිට. ඒ පොත අයින් කරාම දැන් මිනිස්සු එක එක ඒවා බීලා අනම්මනම් එක එක ಜಾති බොනවා. බීලා බස් එලවනවා. එයාට දැනෙන්නේ නැහැ. ඒ පොත තිබුණා ඒ දඩේ ඔක්කොම ලියනකොට පේනවනේ මේ පොත අරන් එන්න ඕනේ. ඒක ඇයි ඒවා අයින් කරේ? මේ හොඳ දේවල් නේ. අපි හොඳ දේවල් අයින් කරලා ඉවරලා අපිම බයිනවා. ඔය ඒක තාක්ෂණයට යනවා කියලා ගිහිල්ලා අන්තිමට උනේ තාක්ෂණින් මේ තාක්ෂණේ හොඳ පැත්ත නෙමෙයි. ඒක නරක දෙයකට ගියේ. ඒක තාක්ෂණයට වඩා වංචාවක් තමයි. වංචාවක්. ඒ වගේ මේ රට මෙහෙමනේ මිනිස්සු හදන්න නැතුව රටක් හදන්න බෑනේ. දැන් අපි ගත්තොත් එහෙම සිංගප්පූරුව ඒකෙන් 85% පාසල් වල හැම ළමයෙක්ම 100 ඇවරේජ් එක 85ක් තියෙනවා ළමයිගේ මේ දැන් අධ්‍යාපනයේ. පාසලේ. ප්‍රින්සිපල් දන්නා මුළු ඉස්කෝලේම ළමයිගේ නම්. ප්‍රින්සිපල් දන්නා මුළු ඉස්කෝලේම පාන ළමයිගේ නම් ටික. මෙහෙම එනකොට පුතා නම කියනවා එයාගේ. අපි කියන්නේ පුතා කියලා නම කියලා කතා කරන්නේ ප්‍රින්සිපල්. ටීචර් අනිවාර්යෙන් හදන්න ඕන. අපේ රටේ මොකද්ද අපේ ටීචර්ස් ළමයි හදනවද? උගන්වන්නේ අපේ ටීචර්ස්ලා. මම ප්‍රසිද්ධිය කියන්නේ. උදාහරණ මගේ ඉස්කෝලේ ඉසිපතන. උගන්වන්නේ නැහැ. මම මේ ළඟදී ටීචර්ස්ලාත් එක්ක කතා කරනකොට කියනවා මේ ඒ අපේ ළමයි ගෙවල් වල පරිසරය හරි නැහැලු. අපේ පාසල් යන ළමයි ගෙදර පරිසරය හරි නැහැ. ඊට පස්සේ ඉංග්‍රීසි හදන්න බෑ කියන්නේ භාවිතේ නැහැලු ගෙදර. ඉතින් මේ දෙකටමනේ ගෙදර ඉස්කෝලේට එවන්නේ. පාසලට එවන්නේ ඒකට. ඉතින් ටීචර්ට ආදරයක් ආස හැම ටීචර්ස්ලාම හැම ගුරුවරුම නෙමෙයි හොඳ අය ඉන්නවා. හැබැයි දැන් ටියුෂන් ගුරුවරු මම නම් දකින්නේ වුන් නැත්තම් අපේ මේ රට ඉවරයි. ටියුෂන් ගුරුවරු උස්සැල්ලස අතිස දන්නායක මුතුගලස මේ රත්තරන් මහත්තුරු හොඳ ටීචර්ස්ලා තව ඉන්නවා හුඟක් අය මට නම් මතක නැහැ. ඒ අනිත් පැත්තෙන් මේ මානව සම්පත් කළමනා හැකියාව පිළිබඳ උපදේශකවරු ඉන්නවා. කුමා ඉදමල්ලෙන මොහන් පල්ලිය ගුරු බාතිය අත්තනායක. ඒ වගේ තව හුඟක් කට්ටිය ඉන්නවා. අපි මේ ඉස්කෝලේ මේගොල්ලෝ ගෙනල්ලා මේ මොටිවේෂන් කරන්න ඕනේ. ප්‍රින්සිපල්ලාට මේ විෂන් නැහැ හුඟක් අයට. ඒගොල්ලෝ අධ්‍යාපනය කළා ආවට ක්‍රීඩාවක් කළා නැහැ. ස්පීඩ් එකක් කියන එක දන්නේ නැහැ. දන්නේ මාර පොතේ ගුරාලාවයි කට්ටියක් ඉන්නේ. ඒ ඇයිලා සමහර ප්‍රින්සිපල්ලා හොර වැඩ කරනවා. ළමයි දාලා. මම අපේ ඉසිපතෙන් ඉස්කෝලේ මම ක්‍රිකට් බාර ගන්න එනකොට ගස් වැවිලා අඩි ගණන් බාත්රූම් එකට යන්න බෑ. ප්‍රින්සිපල් ඇවිදලා නැහැ මාස ගානකින්. ඒතර කොහමද ඉස්කෝලේ මම ප්‍රින්සිපල් නම් මම කියන්නේ මට ඕනම ඉස්කෝලයක් දෙන්න මාස 6ක් මගේ ආයතන බාර අරගෙන මම ළමයි ටික හදලා දෙනවා. මට උගන්වන්න දන්නේ මම සිස්ටම් එක දන්නේ. මට උගන්වන්නත් පුළුවන්. මට ගණිතය accounts හොඳට පුළුවන්. ඒතර බුද්ධඝම වගේ පාඩම් ගන්න තියෙන්නේ. දැන් ධම්මපදයක් අපිට තාම පාඩන්නේ මනෝභං මා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසේ පරිතේන කියන ගාන යන්න පුළුවන්. ඒ වගේ ඉස්සර එකක්. ඉතින් මේ මම කියන්නේ මේ අපේ ළමයි ටික හැදුවේ නැත්තම් ළමයි ත්‍රිවිල් වලට යනවා ත්‍රිවිල් දැන් ත්‍රිවිල් වලට ළමයි හොඳම ළමයි ටික ඉන්නවා ලක්ෂ 20ක් විතර. ඒතර පොඩ්ඩක් හිතන ආර්ථිකය කොහොමද ජෙනරේට් කරන්න කියලා. අපේ පාසලෙන් පටන් ගන්න ඕනේ ක්‍රීඩාව හැම පාසලටම අනිවාර්ය ගන්න ඕනේ මේ ස්විමින් පීනුම් ක්‍රීඩාව. හැම මේ පෙර පාසලකම අනිවාර්ය ගන්න ඕනේ ඉංග්‍රීසි. අපි දැන් ඉස්සර රේන් go away කොබ්ල ස්ටිච් my shoe up and down. ඒතර අපි දැනගත්තානේ මොනවාද කොබ්ල කියන්නේ සපත්තු මහන කෙනා කියලා. එතකොට ඒ වගේ සින්දු වලින් කොච්චර ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්ද? එතකොට මට යම් කිසි මට උගන්වන්න පුළුවන් මට. මම කියන්නේ මට සිස්ටම් එක දන්නවනේ. දැන් අපේ ජනාධිපති රට පාලනය කරනකොට පරිපාලන අංශය කට්ටිය ගේනවා. ගවනම ගේනවා. ඔයා මොනවද කියන්නේ මේ කොහොමද අපේ ඩොලර් එන්නේ බිලියන දැන් කීයක් තියෙනවද 6ද? එතකොට අපිට බිලියන එකක් ගන්න නැතිලාවේ බංග්ලාදේශයේ 42ක් තිබුණා බිලියන. එතකොට ඇමරිකාවේ ට්‍රිලියන 24ක්ද 25ක්ද තියෙනවා. චීනේ 18ක් නැත්නම් 20ක් තියෙනවා. ඉන්දියාවේ 3යි. රෂ්‍යාවල 2ක් නැත්නම් 3යි. එතකොට බලන්න ට්‍රිලියන ඩොලර් ට්‍රිලියන. අපි ළඟ බිලියන 4ක් 5ක් නැහැ. එතකොට අපි කොහෙද ඉන්නේ? කොහොම විවසායකයෝ කවුද මේක විවසායකයෝ හොයන්නේ? දැන් මම ඔස්තාර කෙනෙක් නෙමෙයිනේ ආර්ථික පැත්තෙන්. මට තියෙන්නේ ඇයි මෙහෙම මම හැමතිස්සෙම හොයන්නේ මගේ ආයතන දිනු වෙන්න හේතුව මගේ ගේ ලස්සන වෙන්න හේතුව මම යන තැන හරියන්න හේතුව මම හොයන්නේ ඇයි බැරි ඇයි මෙහෙම වුනේ ඇයි මේක වෙනස් මේ මම හොයන්නේ හැමතිස්සෙම අඩුපාඩු. මම හොයන්නේ වැරදි හදන්නේ කොහොමද? වැරදි හදන්නේ කොහොමද?
සල්ලි කොහෙන්ද දෙන්නේ? සල්ලි කොහමද දෙන්නේ? සල්ලි කොහමද දෙන්නේ? සෙනඟ කොහමද දෙන්නේ? සෙනඟ කොහමද? ඇයි මේ වැරද්ද උනේ? ඇයි මේ වැරද්ද වෙන්නේ? ඇයි මේ වැරද්ද වෙන්නේ? මම හොයන්නේ මේ වැරදි නැති කරන එක අඩු කරන එක. එතකොට විසඳුම් ඇවිල්ලා මම හොයන්නේ විසඳුම්. අනිත් අය හොයන්නේ වැරදි. විතරයි මම හොයන්නේ විසඳුම්. අපි මේ ආව කාරණාවත් එක්ක තව දෙයක් අපිට අමතක වෙන්නත් ඉස්සලා අහන්න ඕන. මොකද කාලෙත් දිවිගෙන යන නිසා. මොකද ඇත්ත වශයෙන්ම රසත් මහත්මයා දැන් ඇත්ත වශයෙන්ම පහුගිය කාලේ අයවැය ආවා. මේ ආණ්ඩුවේ අයවැය. දැන් ඔබ ඔය කියන කාරණා ටිකත් එක්ක තමයි මේක ගැලප ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. අයවැයේ සාර්ථකත්වයේ පිළිබඳ ඒකී අසාර්ථකත්වයේ විවිධ මතවාද තියෙනවා සමාජය තුළ. ඒක ප්‍රජාතන්ත්‍රවාද ඕන කෙනෙකුට ඕන දෙයක් දක්වන්න පුළුවන්. නමුත් මේ අයවැය ඔබ කොහොමද දකින්නේ? මේ අයවැය සාමාන්‍යයෙන් ගත්තාම මම දැක්ක හොඳම අයවැය. ඒ කියන්නේ පොළොවේ පය ගහලා ඉඳලා හදපු අයවැයක්. ඉතින් මේක කරගෙන යනකම් අපේ අය ඉවසගෙන ඉන්නම ඕනේ. මේකට අකුල් හෙලන හැම කෙනෙක්ම මේ අවසානයේ අපේ රටේ. තව බිහි වෙයි කල්යයි. ඒකින්ද අපේ රටේ හුඟක් අය ඉන්න ළමයි ඉන්න පිට රටවල මේ වෙලාවේ එක එක අපි කියු නාසා ආයතනෙ ඉන්නවා. තව හුඟක් තැන්වල හොඳට වැඩ කරන කවදාද ඒගොල්ලෝ එයි ලංකාවට. එනකොට මේ රට මේ ආණ්ඩුව හොරකම දූෂණ නැති හින්දා මේ ආණ්ඩුව හිමින් ගියත් කමන්නේ. හිමින් තමයි යන්න ඕනේ. slow and steady. එතකොට මේ අයවැය හොඳටම හොඳයි. හැම පැත්තම කව කරලා තියෙනවා. මං කිය මේ අයවැයයි මේ රටට බොරු කියලා වංචා කරලා මොන හරි කරන හැම කෙනෙක්ම සාප වෙනවා. තමන්ගේ පවුලේ සියලු දෙනාටම. මම කරත් එහෙමයි කවුරු කරත්. අපි ගරු කරන්න ඕනේ මහින්ද මහත්තයා රටේ තැනකට රට ගෙනාවා. එයාට මිස් වුණා. ඒ වගේම කොරෝනා ඇවිල්ලා රට වැටුණා. අපි ඊස්ට් ඇටැක් එකෙන් වැටුණා. මේවත් එක්ක යන්නේ රනිල් වික්‍රමසිංහ ඒ UMP ආණ්ඩුව හොඳ දේවල් කරා. ඉතින් ඒ හින්දා චන්ද්‍රිකා මැඩම්ගේ තමයි පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් ආවා. ඉතින් ඒකින්ද මේ අර ලොකු විෂන් තිබුණේ නැහැ කාටවත්. ඉතින් මම දකින්නේ JR ගෙන් පස්සේ ඒ කියන්නේ රනිල් රොන්දමෙල් මහත්තයා තමයි හොඳම මම දකින්නේ හැට හිටපු හොඳම මුදල් ඇමති. ඉතින් අර විෂන් එකක් තියෙන්න ඕනේ. ඒ වගේ අපි ඉස්සර මේ අපි ඇමරිකාවේ හිටියා රොනල්ඩ් රේගන් කියලා ජනාධිපති කෙනෙක්. ඒගොල්ලෝ අපි වගේ පොඩි රටකට එන්න කියලා පාටියක් දෙන්න පුළුවන් තරමට ස්පීච් එකක් දෙන්න පුළුවන් තරමට ජිආරෝ ගෙන්නගෙන එහෙම කතා කරන්න පුළුවන් තරමට අපි පොඩි රට ලෝකේ උඩම තිබුණ රට. දැන් ලෝකෙ පල්ලහැටම ඇවිල්ලා දැන් ආයෙ කතා කරන අන්න හොරබොරු නැති හොඳ ජනාධිපති කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. අන්න හොඳ ටීම් එකක් ඇවිල්ලා ඉන්නවා. එක්ස්පීරියන්ස් නැහැ. මොනවද එක්ස්පීරියන්ස් නැත්තේ? හොරකම් වල එක්ස්පීරියන්ස් නැහැ. මේ කට්ටියම කරන එක්ස්පීරියන්ස් නැහැ කියලා. ඔව් එක්ස්පීරියන්ස් නැහැ. මම ගියත් එක්ස්පීරියන්ස් නැහැ. හැබැයි මට වැරදි බල හදන්න පුළුවන්. එතකන් ඉන්න. ඉවසගෙන ඉන්න. හදන්න පුළුවන්. මොකද හොරබොරු නැත්තම් වංචාව නැත්තම් හොඳ සිතුවිලි නම් එතන වෙන්නේ හොඳක්. අඹ ගහේ දෙගෙඩියෙන්නේ නැහැ නේ. අඹ ගහේ අඹ ගෙඩිය. ඒකේ අයවැය පිළිබඳ එවැනි සුභවාදීව අර්ථයක් දක්වන්න පුළුවන් කමක් තිබෙනවා. ලසත මහත්මයා ඇත්ත වශයෙන්ම කියන ව්‍යවසායකයෙක් නිසා ඔහු එක දකිනවා. මොකද ඔහු විශේෂයෙන් ව්‍යවසායකයකටත් වඩා සමාජයත් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. ඒ වගේම දේශන පවත්වන කෙනෙක් විදියට ඔහුට ඒ පිළිබඳ හොඳ අවදි වීමක් තියෙනවා. අවදියෙන් ඒක බලනවා. ඒ නිසා අයවැය පිළිබඳව ඇත්තටම හරි. මොකද අපි කාලයක් බලන්න ඕන. මොකද මේ අයවැය ක්‍රියාත්මක වීම නොවීම තුල තමයි ප්‍රශ්න මතුවෙන්නේ. මේක ක්‍රියාත්මක කරන්න ඉඩකඩ දෙන්න ඕන. මේක සුභවාදීව අපි බලන්න ඉගෙන ගන්න ඕන කියන එකත් හොඳ මතකයක් තියාගන්න ඕනේ. මම තව කාරණාවක් අහන්න කැමතියි මේකටත් එක්කම තවත් මේක මොකද හේතුව අපි සමාජයේ තුල දැන් වර්තමානයේ තිල් මේ රජයන් තුලදී විවිධ රජයන් යටතේ යම් දේවල් වුණා. මේ රජය තුලදී දූෂණීය වංචාව නැති කරමින් කටයුතු කරන නව රජයක් ඔවුන් ගත කරපු කෙටි කාලය තුල යම් දේවල් කරලා පෙන්නලා තියෙනවා. ඉදිරියට ඔවුන්ට ඒ ගමන යනවා. එතකොට එවැනි තත්වයක් තුල මේ රටේ පුරවැසියන්ගේ වගකීම දැන් ඔබ ව්‍යවසායකයෙක් ඔබ කිව්වා හැම කෙනාටම හැම දෙයක් කරන්න පුළුවන්. නමුත් විශාල පිරිසක් නිකනුත් ඉන්නවා. කිසි දෙයක් කරන්නේ නැති අයත් ඉන්නවා ඒ අතර. ඔබ මේක දකින්නේ කොහොමද මේ ව්‍යවසායකත්ව රාජ්‍යයකට යන්න තියෙන ඉඩකඩ? මේක ඇත්තටම මේ පාසලෙන් පටන් ගන්න ඕනේ. ව්‍යවසායකයෙක් වෙන්න නම් මම කියවනේ ක්‍රීඩාවෙන් යන කට්ටියක් ඉන්නවා. අපි තේරුම් ගන්න ඕනේ හැම කෙනාටම අධ්‍යාපනය බෑ. ක්‍රීඩාවට ආස කට්ටියක් ඉන්න ඒ කට්ටිය හොයාගෙන ක්‍රීඩාවෙන් යවන්න ඕනේ. ඒක ස්විමින්, ක්‍රිකට්, ඇත්ලටික් වෙන්න පුළුවන්, බොක්සින්, කරාටි වෙන්න පුළුවන්. හරි? ඊට පස්සේ අධ්‍යාපනයෙන් කට්ටියක් අපි ගේන්න ඕනේ. ඒක ප්ලෑන් එකක් ලොකු. එතන ලක්ෂ 3 මාරක් A-level කරනවා. හැබැයි කැම්පස් යන්නේ කීයද? පොඩි ප්‍රමාණයක්. ඒක ඊටු ටිකට මොනවද කරන්න අපේ රාජ්‍යය මොකද්ද තියෙන ප්ලෑන්? ඒගොල්ලන් ගෙනල්ලා
මොනවද ඉස්සරහට කරන්නේ? ඒගොල්ලන් හොඳ දැනුමක් තියෙනවා. මේ පොඩි මේ කැම්පස් යන්න ඕන නම් එකලකුනේ අර ගියේ කෙනාට වඩා දක්ෂයා එළියේ ඉන්න පුළුවන්. ඒගොල්ලන් මොනවද කරන්නේ? ඔව් ඒකයි මම කියන්නේ ඒ අධ්‍යාපනයෙන් අපි O level A level කැම්පස් ගිහිල්ලා අපි පාසල් මට්ටමින් පටන් ගත්තේ නැත්නම් වෘත්තීය පුහුණුව ව්‍යවසායකත්වය අපි ෆේල් අපි ජීවිතේට අපිට එන්න බෑ. මම ඔබතුමා මම අපි පාරේ යනවා අපි ඉස්කෝලේ ගියා ක්ලාස් ගියා ජොබ් කරා ඔක්කොම කරා. අනිත් එක විවසායකයෝ ට්‍රේන් කරන්න නම් පාසලෙන් පටන් ගන්න ඕනේ. කුෂිකර්මය ඩාන්සින් සිංගින් ප්ලම්බින් කාපෙන්ටර් ඇලුමිනියම් එහෙම ඉලෙක්ට්‍රීෂියන් ඉලෙක්ට්‍රික් වැඩ එතකොට ඉලෙක්ට්‍රොනික් නේද මේ වගේ දේවල් තව කොච්චර දිනවද මේ කුෂිකර්මය අනිවාර්යෙන් කරන්න කුෂිකර්මය. එතකොට ටීචින් එතකොට බිස්නස් කරන හැටි. දැන් අපි පොඩි කාලේ නම් බිස්නස් කරන්නේ කොහොමද? අවුරුද්දක් යනකොට කැට ගහනවානේ. මොනවාද කරේ අපි ඉස්සර කැට ගහනවානේ. ඉතින් එතනම තියෙනවානේ. ව්‍යාපාරේ ඒ දැනුම තියෙනවානේ. ඉතින් මේ වගේ දේවල් එක්ක අනිත් එක මම කියන්නේ මේ O level ෆේල් වෙච්ච කෙනෙකුට හරි මම කියන්නේ අනිවාර්යෙන් පිටකොටු ඇවිදින්න. තමිල්ට විකුණන්න, එළවලට විකුණන්න, කජු වල ඩිමාන්ඩ්, රට කජු. ලස්සනට කරන්න. හොඳ තේ කඩයක් ලංකාවේ තේ එකක් බොන්න තැනක් නැහැ මේ මම මේ ඉන්නේ ඒරියා එකේ. මම දැකලාම නැහැ. රයිට්? තව බිස්නස් තියෙනවා, බිත්තර මාළු මම සිගරට් මම ඒවැ නැහැ. මම ඉන්නේ ඒවැයි නැතුව අනිත් පැත්තේ මගෙත් තිබුණා මේ ටොෆි චොකලට් කියලා කැන්ඩි ෂොප් එකක්. මම ඒකෙන් අර මිනිස්සු පැන් රස කෑවම එනවනේ සීනියකට එනවනේ. ඒකෙන්ද මම ඒක හිතලා ඒක අයින් කරගත්තා. මම බලන්නේ මිනිස්සුන් හොඳ දෙයන්නේ. මට සල්ලි එන එක නෙමෙයි මම බලන්නේ. ඉතින් මම ඉන්නේ ඒ නෑ ඒ වගේ බිස්නස් තියෙනවා. පොල් විකුණන්න පුළුවන්. කෝස් වරකා ඒ වගේ ගෙනල්ලා විකුණන්න පුළුවන්. තැඹිලි ලොරියක් ගෙනල්ලා මම මේ ළඟදී එක්කෙනෙක්ව මේ එයාට බිස්නස් එකක් කියලා දුන්නා. ලොරියක් අරගෙන ඒකේ පොල් දාලා කොස් ටික දාලා තැඹිලි කුරුම්බ ඔක්කොම දාලා මඤ්ඤොකරියක් දාලා ගේන්න කියලා මම එයා ගිහලා දැම්මා කොස් වත්තේ පාර්ලිමේන්තු පාරේ එතන ලොරිය නවත්තලා දවසට 50000ක් වයින්. තව කෙනෙක් අමු කජු කබලා ගෙනල්ලා එතන විකුණනවා. සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕනේ. කොච්චර බිස්නස් තියෙනවද? මට නම් ඕන තරම් තියෙනවා. අනිත් මේ නිකන් දෙනවා ආණ්ඩුව මේ නිකන් සල්ලි දෙන එක නවත්තන්න ඕනේ. ඒ වගේම නිකන් සල්ලි දෙන්න ඕනේ අංග විකල කෙනෙක් ගහකින් වැටිලා ලෙඩක් හැදිලා ඒ ළමයි ටික බලා ගන්න ඕනේ. මට ලොකු දුකක් තියෙනවා මෙන්න මේ ෆැමිලි අවුල් වෙච්ච සැමියා බිරිඳ සැමියා දාලා ගිය ළමයි දුක් විඳින ගැන මට ලොකු මේ දුකක් තියෙනවා. මට අන්න ඒ වගේ රැක ගන්න පුළුවන් නම් ආණ්ඩුව හරහා ග්‍රාම සේවක හරහා හුඟක් ග්‍රාම සේවකවලා හුඟක් වැඩි කරනවා. මෙතනත් හදලා මේ ඉස්කෝලේ ග්‍රාම සේවකයි හරියට හදාගත්තම පොලිසිය අයතා වැඩ වෙනවා, ලෝයර්ස්ලා ඇත්ත බොරු කරනවා. මේගොල්ලෝ වෙනස් වෙන්න ඕනේ, පොලිසිය වෙනස් වෙන්න ඕනේ, ටීචර්ස්ලා වෙනස් වෙන්න ඕනේ. අපේ හාමුදුරුවෝලොත් වෙනස් වෙන්න ඕනේ. අපේ හාමුදුරුවන්ට පුළුවන් පිරිවෙන් අධ්‍යාපනය ගේන්න. හාමුදුරුවෝලන්ට උගන්වන්න පුළුවන් කවුරු කතා කරන්නේ නැහැ. හාමුදුරුවෝල්ලෝ අනිත් එක හුඟක් අපේ රටේ බුද්ධ ධර්ම පිරියලා තියෙනවා හාමුදුරුවෝ කරන දේවල් හින්දා. හාමුදුරුවෝල කරන්න ඕනේ අස්ක්‍රීමානාහාරකාරී ඒ දේශපාලන කිසිම ස්ටේජ් එකට යන්න නරකයි හාමුදුරුවෝ. ඒගොල්ලෝ කරන්න ඕනේ මේ කතිකාවතක් ඇති කරලා මේක වෙනස් කරන්න ඕනේ හාමුදුරුවෝ. අපි ඇත්තටම මම වැඳලා කියනවා මගේ බුද්ධ ආගම ඉතින් මම කියන්නේ හාමුදුරුවෝ වෙනස් වෙන්න ඕනේ. අර කී පොලිසිය ටීචර්ස්ලා ලෝයර්ස්ලා වෙනස් වෙන්න ඕනේ. පොලිටිෂියන්ස්ලා වෙනස් වෙලා තියෙනවා. දැන් රට හදන්න මේ කට්ටිය වෙනස් අපි ආකල්පය වෙනසක් ඇති කරන්න ඕනේ. අපි මහන්සි වෙන්න ඕනේ. මම තව එකක් කියන්න ඕනේ. හැම කෙනෙකුටම මම කියන්න කැමති හැම කෙනෙක්ම කොහේ යතනක මාස 6ක් වැඩ කරන්න ප්‍රයිවට් සෙක්ටර් එකක වැඩ කරන්න. කරලා දැනුම වර්ධනය කරගෙන ඊට පස්සේ ව්‍යාපාර වලට යන්න. බැංකුව හොඳට බැංකුව ගැන හොඳ අධ්‍යයනයක් කරන්න. එතකොට තමයි මොන හරි කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. මම හිතනවා බොහෝ කාරණා ඔබට ව්‍යවසායකත්වයක් වෙන්න ඔබ නිකන් ඉන්නේ නැතුව දෙයක් කරන්න මේ වකවානුව තුළ ඔබගේ කොහොමද කළමනාකරණය කරගන්න කියන කාරණා ඒ සඳහා ඔබ කොයි ආකාරයකද කටයුතු යුත්තේ කියන කාරණා ගණනාවක් ලසන්ත අමරසිංහ මහත්මයා ප්‍රකාශ කළා. මම හිතනවා අපේ කාල වේලාව අවසන් නිසාම එතුමාට ස්තුතිවන්ත වෙනවා ට්‍රාන්ස්පෝර්ට් සභාපති දේශබන්දු ලසන්ත අමරසිංහ මහත්මයායි අද අපි සමග එකතු වුණේ මේ සාකච්ඡාවට. තවත් බොහෝ කාරණා අපි ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද කාල වේලාව නිමා වෙලා තියෙන නිසා යාල් ටීවී පුරවැසි කිරුළ මෙතකින් සමාප්තියටපත් වෙනවා. ලබන සතියේ මේ වේලාවට හැමෝම අපේක්ෂාවෙන් සමුගන්නවා. ඔබට සුබදායි දවසක් වේවා.